හයි ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ නැත්තේ මේ වීඩියෝ එකේ thumbnail එක දැකලා thumbnail එකේ තියෙන විදිහට මාස 3න් හරියට O level maths වලට එකක් දාගන්නේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සහ මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා හරියට O level maths වලට මාස 3ක් ඇතුළත ඕනම මට්ටමේ කියන්නේ ඕනම ෆේල් වෙන්න ඉන්න කෙනෙක් වුණත් S මට්ටමේ ඉන්න කෙනෙක් වුණත් C මට්ටමේ ඉන්න කෙනෙක් වුණත් හරියටම maths වලට ඒකක් දාගන්නේ කොහොමද හරියට syllabus cover කරගන්නේ කොහොමද හරියටම ගණන් හදන්න පුරුදු වෙන්නේ කොහොමද කියන දේවල් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. දැන් ඔයාලා අනිවාර්යෙන් ගොඩක් බය වෙලා ඇති. තව මාස 3යි නැත්තම් දවස් 100ක් වගේ තියෙන්නේ. මේ දවස් 100ත් ඉක්මනින් ගෙවිලා යනවා. maths වලට ඒකක් දාගන්නේ කොහොමද ගණන් හදන්නේ කොහොමද ඒ සම්බන්ධ ගොඩක් බය වෙලා ඇති. හරිද? එක විෂයක් නෙවෙයිනේ. maths විතරක් නෙවෙයි විෂයන් 9ක් වගේ තියෙනවානේ. ඉතින් හැමෝම බය වෙලා ඉන්නේ මේ විෂයන් හැම එකක්ම පාස් කරගන්නේ කොහොමද? ඊට අමතරව maths වලට ලොකු බයක් වෙන්න ඕනි. මොකද maths කියන්නේ අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන විෂයක්. සහ මේ maths fail කියන්නේ කෙලින්ම අමු මෝඩයෙක්. කියන්නේ O level maths fail කියන්නේ ටිකක් කියාගේ බුද්ධි මට්ටම ගොඩක්ම අඩුයි කියන එක. හරිද? O level maths fail වෙනවා කියන්නේ අමු මෝඩෙක්. හරිද? අනිවාර්යෙන් ඔයා බය වෙන්න ඕනි. O level maths fail වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඔයා බය වෙලා ඉන්න ඕනි. මොකද O level maths කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අයට පාස් කරගන්න පුළුවන් විෂයක්. හරිද? අනිවාර්යෙන් fail වෙනවා කියන්නේ ටිකක් මෝඩෙක් තමයි. ඉතින් මම මේ කියනවට තරහ ගන්න එපා. හිතට ගන්න. මොකද O level maths fail වුණොත් ඇත්තටම අනාතයි. හොඳේ. ඔය කෙල්ලෝ කොල්ලෝ සේරම මතක තියාගන්න. ඔයා යාළුවන්ගේ කියන්නේ ලව් affair එකක් වුණා පටන් ගන්න ඕනි. O level maths හරි ෆාස් එකක්. හරිද? fail ආව එක්කන ලව් සීන් එකක් පටන් ගන්න එපා. මොකද උන් අමු මෝඩයෝ. හරිද? එන්න ඒ ඉදී මතක තියාගන්න. ඉතින් අපි යන් අද වැඩේ ගැන කතා කරන්න. දැන් ගොඩක් අය බය වෙලා ඉන්නවා හරියට 10 11 ශ්‍රේණිවල ගණන් තියරි කවර් වෙලත් නැහැ පේපර් කරලත් නැහැ පේපර් කරාට ලකුණු වෙන්නෙත් නැහැ හරියට ගණන් හදන්න තේරෙන්නෙත් නැහැ ගණන් කියන්නේ මොකද්ද ඒ පාඩම් වල තියෙන සංකල්ප සමීකරණ මතක හිටින්නෙත් නැහැ හරියටම ගණන් කොච්චර හදන්න try කරත් හදා ගන්න බෑ කොච්චර පන්ති වලට ගියත් ගණන් කොච්චර හැදුවත් ඒ ගණන් තේරෙන්නෙත් නෑ. ඔන්න ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඇති. ඉතින් අපි අද කතා කරන්නේ ස්මාර්ට් විදිහට මාස 3ක් ඇතුළත ෆුල් සිලබස් කවර් කරලා 10 11 ශ්‍රේණි වල පාස් පේපර් කරලා පේපර්ස් කරලා හරියටම 2026 දෙසැම්බර් වල තියෙන O level විභාගේ ගණන් පේපරේට ඒකක් දාගන්නේ කොහොමද කියලා තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. ඉතින් අපේ ප්ලෑන් එක තමයි මේ තියෙන්නේ. හරිද? ඔයාලට මේ ප්ලෑන් එක අනුගමනය කරොත් අපි කියන විදිහට මේ වැඩ ටික කරොත් අනිවාර්යෙන් ඔයාට ඒකක් දාගන්න පුළුවන්. මේක අර හැමෝම කරන විදිහේ පන්තියක් නෙවෙයි. මේක ටිකක් ස්මාර්ට් ක්‍රමයක්. ස්මාර්ට් සහ ඊළඟට ඔයාටම පුළුවන් මේ අවුරුද්දේ ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද ගෙසින් මොනවද ඊළඟට එන්න තියෙන ප්‍රශ්න මොනවද කියලා කලින්ම දැනගන්න. ඉතින් කලින්ම දැනගන්න විදිහ තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් අද අපි අපේ වැඩසටහන පැත්තට. හරිද? අපි මේ අද කතා කරන්නේ මාස 3ක් ඇතුළත ඒකක් දාන ප්ලෑන් එක ගැන. හරිද? මේ තියෙන PDF එකේ link එක මේ වීඩියෝ එකේ යට description එකේ ඇති. download කරලා තියාගන්න අනිවාර්යෙන්. හරිද? මේකේ තියෙන්නේ ළමයි 10 11 ශ්‍රේණි වල ගණන් පාඩම් වලින් පේපරේට එන ලකුණු ප්‍රමාණය. O level පේපරේට එන ලකුණු ප්‍රමාණය තමයි මේ පෙන්නලා තියෙන්නේ. 10 11 ශ්‍රේණි වල අච්චු පොතෙන් ඔයාලා පේපරේට කොච්චර ලකුණු ප්‍රමාණයක් එනවද කියලා තමයි කියලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ ළමයි 10 ශ්‍රේණියේ පාඩම් සෙට් එක සහ ඒ වගේම අපේ O level පේපරේට එන ලකුණු ප්‍රමාණයන්. හරිද? මේවා මම මේ නිකම්ම අරන් නෙවෙයි අවුරුදු 5 6ක් 7 8ක්ම චෙක් කරලා අරගත්ත විස්තර. හරිද? මේවා 100%ක් හරි. පොඩි මිස්ටේක් එකක් තියෙන්න පුළුවන්. ඒ අර බොහෝ දුරට හරි 95ක් 96ක් 97ක් ෂුවර් 99ක් ෂුවර් 100ට එකක් වගේ තමයි පොඩ්ඩක් එකක් දෙකක් පොඩ්ඩක් චේන්ජස් වෙලා තියෙන්නේ ලකුණු දෙකක්. හරිද? ඊළඟට මේ තියෙන්නේ 11 ශ්‍රේණියේ විදිහට පාඩම් ටික සහ ඒ වගේම
අර ලකුණු ලැබෙන ප්‍රමාණයන්. හරිද? මේ තියෙන්නේ ඒ ටික. ඉතින් මේවැයි සමහර පාඩම් අඩු වගේ පෙනෙයි. ඒකට හේතුව තමයි මම මේ පාඩම් 2 3 එකට දාලා තියෙනවා මේවා. හරිද? ඉතින් අපි යන් ගෙලින්ම 10 ශ්‍රේණියට. 10 ශ්‍රේණියේ ළමයි ඔයාට මේ පේනවා ඇති ටිකක් තද කළුවකුරෙන් ලකුණු කරලා දේවල් ටිකක් ඒවයින් තමයි යන්නේ පාඩම් වලින් තමයි පේපරේට වැඩිපුරම ලකුණු වෙන්නේ. හරිද? මේ තියෙන්නේ 10 ශ්‍රේණියේ භාග පාඩම. භාග පාඩමෙන් අපේ පේපරේට ලකුණු 10ක් 12ක් වගේ හම්බෙනවා. ඊළඟට දත්ත නිරූපණය ඒකෙත් ලකුණු 10ක් 12ක් හම්බෙනවා. ඊළඟට කුඩා පොදු ගුණකාරය නම් ලකුණු 2ක් 4ක් අතර ඒක මහ ලොකු ගාණක් නෙවෙයි. හැබැයි ලකුණු 2කට වැඩිය හම්බෙනෝනේ. ඒක නිසා පොඩ්ඩක් ඒක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ පාඩම. හරිද? මේ විදිහට ප්‍රතිශත සමීකරණ කුලක මේ හැම එකම වගේ ලකුණු 10ක් වගේ හම්බෙනවා පේපරේට. ඊළඟට සම්භාවිතාව. ඔයාලා ළමයි දැන් අපේ ප්ලෑන් එකේදී අපේ පන්තියේදී අපි කරන්නේ මෙන්න මේ භාග දත්ත නිරූපණය ඒ වගේම ප්‍රතිශත සමීකරණ ඊළඟට කුලක සහ මෙන්න මේ සම්භාවිතාව කියන ලකුණු 10න් උඩ එන පාඩම් තියෙනෝනේ. අන්න ඒ ටික අපි මුලින්ම තියරි කවර් කරලා ඒවයි පේපර් කරනවා. එතකොට ළමයි තඩි ලකුණු කුට්ටිනේ හම්බෙන්නේ. නැතුව ලකුණ 2 නෙවෙයිනේ. මේ පාඩම් ටික ඉගෙන ගත්තයින් පස්සේ පේපරෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් ඔයාලට කැච් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ විදිහටම අපේ 11ත් තියෙනවා. 11ත් මේ දර්ශක හා ලඝු ගණක 1 2 ඊළඟට පරිමාව කියලා පාඩම් 3ක්ම මෙතන තියෙනවා. ඒවයින් ලකුණු 12ක් වෙනවා. මේ ටිකත් හොඳයි. ඊළඟට ප්‍රතිශත කොටස් වෙළඳපොළ ඒවයින් ලකුණු 12ක්. ඊළඟට ප්‍රස්ථාර සමීකරණ දත්ත නිරූපණය හා අර්ථකථනය ගුණෝත්තර ශ්‍රේණි ත්‍රිකෝණමිතිය න්‍යාස චක්‍රීය චතුරස්‍ර ස්පර්ශක ඊළඟට නිර්මාණ කුලක සම්භාවිතා මෙන්න මේ පාඩම් වලින් ලකුණු 10න් උඩ වගේ එනවා හැම එකේදීම. මේ තියෙන්නේ ලකුණු 12 14. මේ තියෙන්නේ ළමයි 11 ශ්‍රේණියෙන් ලකුණු 10ට වැඩිය ලොකු ලකුණු ප්‍රමාණයක් එන පාඩම් සෙට් එක. හරිද? අර මං කියපු වගේ කලින් කියපු වගේ 10 ශ්‍රේණියේ වගේම 11 ශ්‍රේණියෙත් ලොකු ලකුණු එන පාඩම් ටික අපි මුලින් කරනවා. කරලා ඒවයි පාස් පේපර් කරලා තියරි කවර් කරලා අපි ඒකට අදාළ මේ ගණන් හදන්නේ ලේසියෙන් කොහොමද ඒ ටික මුලින් කරනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ ලකුණු 2 3 ලකුණු 2 වගේ එන අනිත් පාඩම් ටික කවර් කරන්නේ. හරිද? මුලින් අපි ලොකු ලකුණු ප්‍රමාණයක් එන පාඩම් කවර් කරාම අපිට අනිත් පොඩි පාඩම් වලින් එන ලකුණු 2 3 මේ ඉතා ඉක්මනට ලේසියෙන්ම ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි අපේ මේ කපටි වැඩේ කරන්නේ. එහෙම නැත්නම් මේ ලකුණු ඒ කියන්නේ අපේ ඕනම ලෙවල් එකකින් ඉන්න ඕනම ෆේල් වෙලා යන්න ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් කොහොමද හරියටම ලකුණු 75ට වැඩි අරන් ඒකත් දාන්නේ කොහොමද කියන එකේ මේ වැදගත්ම දෙයක් තමයි මම මේ කියන්නේ. ලකුණු ලොකු ප්‍රමාණයක් එන පාඩම් ටික මුලින් කවර් කරලා ඒවා ටික සුපිරියටම පුළුවන් කරගන්නවා. ඊට පස්සේ අර පොඩි පොඩි ලකුණ දෙක එන පාඩම් ටික ඊට පස්සේ කවර් කරනවා. ඕක තමයි අපේ මේ වැඩේ තියෙන රහස. ඊට අමතරව අපි මෙන්න මේ හැම මේ දීලා තියෙන හැම පාඩමකම 10 11 ශ්‍රේණිවල තියෙන හැම පාඩමකම සූත්‍ර සෙට් එකක් දෙනවා. හරිද? සූත්‍ර විතරක් තියෙන PDF එකක් දෙනවා. ඔයාට අන්නේ PDF සෙට් එක එහෙම බැලුවම ඔයාට කෙලින්ම මේ පාඩම් වල තියරි බලන්න දෙයක්වත් නැහැ. මොකද සූත්‍ර ටික මතක තිබ්බයින් පස්සේ ගණන් හදන්න ලේසියිනේ. අන්න ඒක නිසා අපි සූත්‍ර සෙට් එකක් එකතු කරලා ඒ ටික වෙනම දෙනවා. ඊළඟට ඊට අමතරව ඔයාලා මේවයි ගණන් හදන්න පුරුදු කරන්න ඕනිනේ. අපි ඒවට භාවිතා කරන්නේ ස්ටෑන්ඩඩ් කොල් ටිකක් තියෙන කලින් අවුරුදු වල පාස් පේපර්ස් අවුරුදු 5ක හෝ 6ක. මොකද එහෙම කරන්නේ මේ පාඩම් ඔයාලට තියරි උගන්වුවට මදි. හරිද? තියරි කොච්චර ඉගෙනුව වැඩක් නැහැ ගණන් හදන්න බැරි නම්. අපි අර මේ පාස් පේපර් කරන්න හේතුවක් තමයි මේ අපි කොච්චර හොඳට තියරි ඉගෙනුවත් පේපරෙන් නොකරොත් හරි නැහැනේ. ඒ වගේම අර පාස් පේපර් කරන එකෙන් ළමයි පාස් පේපර් කියන්නේ O level මට්ටමම තමයි. හරිද? ඊළඟ අවුරුදු වල O level වලට එන්නත් පුළුවන් පාස් පේපර් වල තියෙන ගණන් වගේ මේවා තමයි. අන්න ඒක නිසා තමයි අපි මේ පාස් පේපර් කරලා ඔයාලව ට්‍රේන් කරන්නේ. ඒ ටික කරාම ඔයාලට ඊළඟ අවුරුද්දේ එන පාස් පේපර් එකේ එන ඊළඟ අවුරුද්දේ O level වලට එන ගාන හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මේ ටික හරිද? ඊට අමතරව අපි ඉස්සරහා වීඩියෝ වලින් කතා කරනවා පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ කොහොමද? MCQ ටිකේන පාඩම් ටික සහ
පේපර් O level පේපරේ O level ගණන් පේපරේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ O level ගණන් පේපරේ මෙන් අදාළ එක ප්‍රශ්න හැදෙන්නේ මොන පාඩම් වලින්ද කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. ඊට පස්සේ ඔයාලට දැන් තේරුම් යනවා O level පේපරේ හැදෙන්නේ මෙහෙමයි. මෙන්න මේ පාඩම් වලින් හැදෙන්නේ මේ ටික හරියටම කරගන්නේ කොහොමද? මේ ලොකු ලකුණු ප්‍රමාණ අපි ගන්නෙ කොහොමද මේ O level පේපරෙන් ලකුණු 75ක් ඉක්මනට ඉතා පහසුවෙන් ලකුණු 75කට වැඩිය ගන්න කොහොමද කියලා අපි ඒ වීඩියෝ එකෙන් ඊළඟට කතා කරනවා. හරිද? ඊළඟට අපි 25 වෙනිදා මේ වීඩියෝ එක වැටෙන්නේ 26 27 ඊළඟ දවස්වල අපි මෙන්න මේ ලොකු ලකුණු ප්‍රමාණයෙන් පාඩම් සෙට් එක තියරි කරලා ඒ වගේ ගණන් පුරුදු කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට තියෙන්නේ අන්නේ අදාළ වීඩියෝ සෙට් එක අපෙන් අරගෙන ඒ විදිහට පාඩම් ටික බලලා ඉවර වෙලා පේපර් ටික කරලා විභාග වලට ට්‍රේන් වෙන එක. හරිද? අපි මේව කරලත් නතර වෙන්නේ නැහැ. මේ ටික මන් දැන් මේ කියපු සේරම කරලා ඉවරලා සූත්‍ර කොළ දීලා ඉවර වෙලා අපි ඊළඟට විභාගෙට ලං කරලා මාසයක් ඇතුළත අපි පේපර් විශාල සංඛ්‍යාවක් ඒ කියන්නේ අනුමාන කරලා හදපු පේපර් තියෙනවනේ මොඩල් පේපර්ස්. දැන් මේ පාස් පේපර්ස් කරනවට අමතරව අපි අවසානයේදී මොඩල් පේපර් සෙට් එකක් කරනවා. මොඩල් පේපර්ස් කියන්නේ කෙලින්ම මේ 2026 O level ගණන් පේපරේට එන්න පුළුවන් වගේම පේපර් සෙට් එකක් අපි ඔයාලට කරනවා. ඒ කියන්නේ O level මට්ටමට වැඩිය පොඩ්ඩක් අමාරු කරලා හදනවා. මොකද එහෙම කරාම තමයි ඔයාලට O level පේපරේ මාර ලේසියෙන් මාර පහසුවෙන් ලියලා ඒ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි අපේ ප්ලෑන් එක. ඊට අමතරව ඔයාලට අපි මෙහෙම දෙයක් කරනවා. ඒ කියන්නේ මේ හැමදේම කරලා අවසානයේ දැන් ඔයාලට කොච්චර ඉගෙනුවත් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොච්චර ඉගෙනුවත් ඒ අයට ප්‍රශ්න තියෙනවා. හරිද? කොච්චර සමහර තැන්වල තේරෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න හදාගන්න තේරෙන්නේ නැහැ. කොච්චර වීඩියෝ බැලුවත් කොච්චර අපේ පන්ති වල හිටියත් ඒවත් තේරුම් ගන්න බැරි අවස්ථා එනවා. අන්නේ අවස්ථාවලදී අපි කරන්නේ අපි මේ ළමයින්ව කන්ටැක්ට් කරගෙන ඒ අයට පෞද්ගලිකව ඒ අයගේ තියෙන ප්‍රශ්න අහලා ඒවට විසඳුම් ලබා දෙනවා. ඉතින් මේ හැමදේම අපි කරනවා. ඔයාලට තියෙන්නේ අපේ WhatsApp group එකට connect වෙලා සහ අපේ social media වලට connect වෙලා මේ videos බලන ගමන් අපේ විස්තරය අහලා පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ විදියට වැඩේ වෙන්නේ කොහොමද? ඒ වගේම මේ වගේ නොමිලේ තියෙන පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ හැමදේම අපෙන් දැනගන්න පුළුවන්. ඊළඟට අපේ දැන් මේ plan එක කිව්වනේ. මේ plan එකේ තව අලුත් තව අර දැන් මම කියවනේ සූත්‍ර සෙට් එකක්, පේපර් සෙට් එකක්. ඊළඟට මේ හැම පාඩමක්ම ළමයි මේ නිකම් වීඩියෝ එකක් ලයිව් එකක් විදිහට විතරක් නෙවෙයි අපි මේවා PDF කරලා පාස් පේපර් සේරම PDF කරලා ඔයාලට ලබා දෙනවා. ඔයාලට print කරගෙන එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ෆෝන් එක බලාගෙන කරන්නත් පුළුවන්. හරිද? මේ හැමදේම හැම පහසුකම්ම හදා දෙනවා. ඊට අමතරව තව අලුත් දේවල් ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් ඒ දේවලුත් දැනගන්න අපේ group වලට set වෙලා ඉන්න. පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ දැන් පන්ති මේ 25 ඉඳලානේ පටන් ගන්නෙ. මේ වීඩියෝ එක වැටුණායින් පස්සේ ඊට පහුවදා අපි මේ භාග පාඩමේ ඉඳලා පටන් ගන්නවා. මේ ලකුණු එන විදිහේ පාඩම් ටික ලොකු ලකුණු ප්‍රමාණයක් එන පාඩම් ටික මුලින් කරනවා. ඒ පාඩම් හැම එකක්ම බලන්න ඊළඟ දවස්වල අපේ පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ඒ සම්බන්ධ වෙන විදිහ ඔයාලට දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ WhatsApp numbers දෙක සහ අපේ group වල ඉන්න අයට මම දැනුවත් කරනවා කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ, වැඩේ කරන්නේ කොහොමද. මේ හැමදේම අපි කියනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අලුත් වීඩියෝ එකකින් නෙවෙයි මේ වැඩේ ඉස්සරහදී අපි සෙට් වෙමු. අපිව කන්ටැක්ට් කරගන්න, අපෙන් ප්‍රශ්න අහන්න. ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයකට අපි විසඳුමක් දෙනවා. ඉතින් එහෙනම් අපි අපේ ඊළඟ පාඩමෙන් සෙට් වෙමු.